වෙනස් ෆ්‍රේම් එකක් නේ. ඉතින් අද පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි ගෙනාවේ. එහෙනම් යමු වීඩියෝ එකට. හෙලෝ අද ගෙනාවේ පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. මොකද මේ මොනවත් රිවිව් කරන්න ගන්න සල්ලි නෑ. ඒ නිසා මම හිතුවා දැන්ට සබ්ස්ක්‍රයිබර්ස්ලා 70 දෙනෙක් ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා. ඒ වුණාට වීඩියෝස් බලන්න පොඩි දෙනයි. ඇයි දන්නේ එහෙම බලන්නේ නැත්තේ? බලන්න නැත්තම් unsubscribe කරපන්. මේ ගොඩක් දෙනෙක් ආපු ප්‍රශ්න වලට උත්තර ටිකක් කියන්න තමයි ආයෙ මම මේවා කලිනුත් කියලා තියෙනවා. බට් මං හිතුවා මේ ප්‍රශ්න ටික ඔක්කොම එකට එකතු කරලා ඒවට උත්තර දෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේ PC එකේ ගාන, මේ PC එක හදන්න කියපු ගාන, ඒ වගේම මේකේ ස්පෙක් මොනවද කියලා සහ PC එක විකුණන්නේ නැහැ කියලා කවුරු හරි කෙනෙක් අහලා තිබ්බා. මම හිතන්නේ TikTok එකේ ඔයාලට කියන්න බැරුණා මම TikTok channel එකක් හදලා තියෙන්නේ. බට් ඒකේ වීඩියෝස් දාන්නේ නැහැ. කලින් පරණ දාපු වීඩියෝස් වගේ තියෙන්නේ PC එකේ ඒවල. ඒ නියම් පර්සනල් account එකක් වගේ තියෙන්න ඕන නම් මම link එක දාන්න. ගිහලා follow පාරක් දාන්න. ඒ වුණාට කට්ටිය යන්නේ නැහැ link වලින්. කලින් දාලා තිබ්බේවත් ගිහලා තිබ්බේ නැහැ. ඉතින් අද කියන්න යන්නේ ප්‍රශ්න වලට උත්තර. එහෙනම් ඉතින් මුලින්ම මොකකින්ද පටන් ගන්න? ඉතින් මුලින්ම මේකෙන් පටන් ගමුකෝ. මේක මේ ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේ ගේමින් mouse pad එක කොහෙන්ද ගත්තේ කියලා. ඉතින් මම මේක ගත්තේ අපේ පැත්තේ තියෙන කම්පියුටර් ෂොප් එකකින්. ඉතින් මේක Senmo computers එකෙන් තමයි ගත්තේ. මේක රුපියල් 1500ක් වුණා. එයාලා ළඟ වෙන ඒවත් තියෙනවා, මේකේ වෙන ඩිසයින් තියෙනවා. ඔයාලට ගන්න පුළුවන්. මං යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් ඒකදී දාලා තියන්නම් ඒගොල්ලෝගේ නම්බර් එක, WhatsApp හරි WhatsApp එක. ඉතින් මුලින්ම ගත්තොත් මේක 1500ක් වුණා. ඒ වගේම mouse එක ගත්තේ මම mouse review එකක් කරා. ඒක නම් ගොඩක් කට්ටිය බලලා තිබුණේ නැහැ. කරන්න දෙයක් නැහැ. මේ mouse එක ගත්තේ රුපියල් 1300කට වගේ. ඊට පස්සේ අපේ තියෙනවා මොනිටර් එක. මේක මොනිටර් එකයි කීබෝඩ් එකේ මට යාළුවෙක්ගෙන් තමයි හම්බුනේ. ඊට පස්සේ තියෙනවා අපේ PC එකේ තියෙන PC spec ගැන කතා කරමු. මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. i3 3rd gen එකක් තමයි මේකේ තියෙන්නේ. මගේ තියෙන්නේ 4GB RAM එකක්. වගේම SSD එක තියෙනවා 128 SSD එකක් තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්නම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. Windows 11 තමයි තියෙන්නේ මගේ. ඊට පස්සේ ගත්තොත් අපේ PC එක මේ කේසින් එක රුපියල් 5000ක් වුණා. මේ කේසින් එක මේක පොඩි එකක්. මම මේක ගැන වීඩියෝ එකක් කරලා ඇත්තේ. ඒක ගොඩක් කට්ටිය නම් බලලා තිබ්බා. ඉතින් මම මේ කේසින් එක ගත්තේ 5000කට. සහ මෙන්න මේ ලයිට් නෙමෙයි, මේ ලයිට් ෆෑන් එකත් හම්බුනේ RGB යාළුවෙක්ගෙන් තමයි. ඊට පස්සේ මේකේ මදර් බෝඩ් එක ගත්තොත් මම ඔයාලට දාන්නම් මේ පැත්තෙන් මේ මදර් බෝඩ් එක කොහෙද කියලා. ඉතින් මේ මදර් බෝඩ් එක ගත්තේ 4800කට. ඉතින් මේක ග්‍රැෆික් කාඩ් එකක් නැහැ. ඔයාලට කලින් පේන්නේ නැති මේක Intel graphic තියෙන්නේ 32 MB ගණන් ගන්න එපා. 32 MB මදර් බෝඩ් එකේ තියෙන පොඩි graphic card එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකේ එච්චර ලොකු ගේම් ගහන්න බෑ. ඉතින් ඕගොල්ලන්ට කිව්වා වගේ මේකේ තව මම SSD එකක් ගැන කිව්වා. මේකේ SSD එක ගත්තේ මොකද්ද මම නම් මතක නැහැ. මේ මම නම දාන්න යටින් මතක් වුණොත් මේ ඒක ගත්තේ රුපියල් 4800කට වගේ ගත්තේ. මම ඒක නම දාන්න කොහෙන්ද ගත්තේ කියලා අම්බලගොඩ ෂොප් එකකින් ගත්තේ. මම මතක නැහැ. මේ
ඉතින් ඔන්න ඔය ටික තමයි ඉතින් මගේ පොඩි සෙටප් එකේ තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඇති. ඉතින් මෙන්න මේවා මං ගැහුවේ මේ කොහොමද මම පෙන්නන්නේ? මෙන්න මෙහෙම මේවා ගැහුවේ මේ අපේ මොකද්ද බං මේ ගේමින් මේ PC එක අප්ඩේට් කරද්දී මම වීඩියෝ එකේදී ගැහුවේ මේවා. මම හිතනවා මෙන්න මේ උඩ තියෙන කොහෙද මේ උඩ තියෙන මේ ඒවට මොනවා හරි ලස්සනට තියලා මොකක් හරි කරන්න බලන්න මොකක් හරි කරන්න නේද? එයා මෙතන තියෙනවා මගේ headset එක එල්ලලා. තව මෙන්න මෙතන තියෙනවා මගේ dream car එක. කොහොමද මෙන්න මෙතන ඉතින් ඔච්චර තමයි කියන්නේ. තව මොනවද අහපු ප්‍රශ්න? ඕ පොඩ්ඩක් ඉන්න. තව දෙයක් අමතක වුණා. ඉතින් ඔයාලට මේකේ මේ කට්ටිය අහලා තිබ්බ මට මතක විදියට මේකේ මුළු සෙටප් එකටම ගිය වේදම. ඉතින් මේකට සම්පූර්ණයෙන් මට වියදම් වෙලා තියෙනවා රුපියල් 20000කට ආසන්න වියදම් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ගත්ත රුපියල් 18000ක් වගේ මේ ඔක්කොටම හරිද මේ ඔක්කොටම 17000ක් වගේ වියදම් වෙලා තියෙනවා. ඒ වගේ යාක් තමයි වියදම් වෙලා තියෙන්නේ. ඉතින් ඒක කියන තමයි මම ආවේ මැදින් පැන්නේ. හරිද? එහෙනම් වීඩියෝ එක බලාගෙන යන්න. මෙන්න මෙතන ඉන්නවා මගේ පොඩි ලෙගෝස්ලා දෙන්නේ. ඒක ලස්සනට තමයි තියලා තියෙන්නේ. ඉතින් ඔයාලට කිව්ව මෙන්න මෙතන උඩ මේ ඩයලොග් රවුටර් එක තියෙන එක නම් විසික් කර ගන්න ඕනේ. මට ඉතින් කුණු හarpa මතක් වෙනවා මේවා දකිද්දි. සිග්නල් ඇතිලක් දෙන්නේ මේ මෙහෙම තමයි ඉතින් මේ PC එක තියෙන්නේ. ලබන සතියේ මොකක් හරි අලුත් ගැජට් එකක් හරි ගෙන්නලා මොකක් හරි රිවිව් එකක් දෙන්නම්. ඉතින් මම අදට මේ ගෙනාවේ ඉතින් මෙන්න මේක නම් මම ගත්තේ මේ AliExpress එකේ රුපියල් 2කට බඩු වෙන්න පොහාල තමයි මෙන්න මේක ගත්තේ. ඒ වගේම අපේ fake AirPods දෙක තියෙනවා මෙන්න මේ වගේ. ඉතින් ඔයාලා මම එකේ වීඩියෝ එකක් දාලා ඇත්තේ මේක නම් fake මේක ගැන වීඩියෝ එකක් දාලා ඇත්තේ මේ ඒක ගිහින් බලන්න. මං පහලින් ඔක්කොම වීඩියෝස් ටික ලින්ක් ටික දාලා තියන්නම් description එකේ. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ පොඩි PC එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන අපේ G2 Pro phone එක. ඉතින් මේක රිවිව් එකක් මම දාලා ඇත්තේ. ඒකක් ගිහින් බලන්න. ඉතින් මෙන්න මේ වීඩියෝ කරන ෆෝන් එකේ රිවිව් එකක් මම දාලා ඇති. ඉතින් ඒක iPhone එකක් SE2 එකක්. ඉතින් ඔහොම තමයි අපේ setup එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් තාම මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මම ඔයාලට කිව්වා වගේ මේක තමයි මම thumbnail සරමේ එඩිට් කරන්නේ සහ ෆෝන් එකෙන් තමයි මම වීඩියෝස් එඩිට් කරන්නේ. ඉතින් මේ PC එකට දැම්මම quality එක පොඩ්ඩක් අවුල් යනවා. මේ මගේ කේබල් එකේ ප්‍රශ්නයක් හරිද? ඒක කේබල් එකේ ප්‍රශ්නයක්. සහ Windows වල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ high quality videos iPhone එකේ upload කරද්දී පොඩ්ඩක් අවුල් යනවා. ඉතින් මම ෆෝන් එකෙන් තමයි ඒව ඔක්කොම මේ එඩිට් කරන්නේ. කලින් වැරදුනා මම හිතන්නේ අප්ඩේට් කියලා කියුනේ. ඒක sorry. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ PC එක තියෙන්නේ. ඊට පස්සේ වීඩියෝස් කරන තැන කිව්වොත් ඉතින් ඔයාලට පේනවා මගේ මම පොඩි කාලේ හදාගත්තු ලයිට් එකෙන් තමයි මම තාම වීඩියෝස් රෙකෝඩ් කරද්දි මෙහෙම ලයිට් එක ගහන්නේ මෙතෙන්ට. එතකොට තමයි එළිය වෙන්නේ. ඉතින් මම මේ කලින් පෙන්නලා ඇති. හෙන්න ගේමක් දීලා හදාගත්තේ මේක හැටි බලන්න. ඉතින් subscribers කරපල්ලා මේක මේ අලුත් ලයිට් එකක් ගන්න මට මේ සල්ලි නෑ හති. මේ ඒ නිසා subscribe කරන් යන්න අනිවාර්යෙන්. ඉතින් මෙතන මම මේකෙන් තමයි ඉස්සර මම වීඩියෝස් දැම්මේ. ඉතින් හෙන ගේමක් දීලා එකත් හදාගත්තේ. දැන් නම් මේ අලුත් මේ ස්ටික් මේ මොකද්ද ජෝයිස්ටික් එක තියෙනවා. මේ ඒකෙන් තමයි මේ වීඩියෝ කරන්නේ. ඉතින් ඒක රිවිව් එක මම දාලා තියෙන්නේ ඔක්කොම වීඩියෝස් වල ලින්ක්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අනිවාර්යෙන් ගිහින් බලන්න. එහෙනම් ඉතින් ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් තාම මොනවද මේ තියෙන ප්‍රශ්නේ? ඉතින්
මේකේ ගේම් ගහන්නේ මම මේකේ ගේම් ගහන්නේ මේකේ කරන්නේ ඉතින් ඔය පොඩි එඩිට් කරනවා පොඩි එඩිට් කරනවා සහ මේකේ තමයි thumbnail එඩිට් කරන්නේ ඒ වැඩ ටිකයි ඉතින් මේකට මේකෙන් YouTube videos upload කරනවා ඒ වගේ වැඩ ටිකක් කරගන්නවා සහ ෆිල්ම් බලනවා ඔය වගේ වැඩ ටිකක් තමයි මේකෙන් කරගන්නේ ඉතින් මේක අප්ඩේට් කරන්න ඕනේ මම හිතාගෙන ඉන්නවා මේක සම්පූර්ණයෙන්ම විකුණලා අලුත්ම ගේමින් PC එකක් ගන්න මොකද මට මේක පොඩ්ඩ අප්ඩේට් කරලා දියන විදිහට වඩා එකපාර එකපාර full setup එකක් ගන්න යන විදිහම අඩුයි නිසා ඒක කරන්න හැදුවේ ඉතින් ඔයාලට පේනවා ඉතින් මම හදාගත්ත අයිට් එක මෙතන තියෙන මේක තමයි දාලා නැහැ පොඩ්ඩක් ඉන්න මම මේක දාලා පෙන්නන්නම් හරිද ඉතින් මෙන්න මෙහෙම තමයි ලයිට් එක දාලා තින්නේ ඔයාලට පේනවද දන්නේ ඒක මොනිටර් ලයිට් එකක් විදිහට තියෙන්නේ මේ මේසෙට වැටෙනවා ඉතින් ඒක අපි අලුත් එකක් ගන්නවා බලාපොරොත්තු වෙනවා ඉතින් අනිවාර්යෙන් subscribe කරන්න subscribe කරොත් තමයි මට ඒ වගේ ලයිට් ගන්න පුළුවන් විදියට හිත හදාගන්න පුළුවන් හරිද ඉතින් මම කොහොමද මේක setup එක තව අලුතෙන් හදනවා ඉතින් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා උත්තර දෙන්න ඕන ඔයාලා ඒක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මම මෙතන setup එක තියෙන එකද හොඳ නැත්නම් මේ කලින් කරපු තැන setup එක තියෙන එකද හොඳ ඉතින් මම කලින් වීඩියෝස් කරේ මෙන්න මෙතන ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ මේසෙ උඩ ඉඳන් මෙන්න මෙතන ඔන්නෝම ඇන්ගල් එකට ෆ්‍රේම් එකට තමයි වීඩියෝස් කරේ කලින් තැන ඉතින් මෙන්න මේ තැන තමයි වීඩියෝස් කරේ ඉතින් මේ තැනද හොඳ නැත්නම් මේ ෆ්‍රේම් එකද හොඳ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මෙතන මම කියන්නේ මෙතන හදනවා නම් මෙතන සම්පූර්ණ මේ බිත්තියට මේ ස්ටිකර් එකක් හරි නැත්නම් වෙන මොකක් හරි එකක් ගහලා මෙතන ලස්සනට හදන්න හිතන් ඉන්නවා එතනද හොඳ නැත්නම් මේ PC එක ගාව හොඳ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න සහ මම තව සල්ලි ටිකක් එකතු වුණ ගමන් මේ කාමරේම ආයි හදනවා ඉතින් ඒකෙත් වීඩියෝ එකක් ගේන්න අනිවාර්යෙන් එහෙනම් ඉතින් අදට වීඩියෝ ඉවරයි ඉතින් ලබන සතියේ සිකුරාදාත් අනිවාර්යෙන් වීඩියෝ එකක් වැටේවි එහෙනම් ඉතින් අදට ගිහිල්ලෙන්නම් බයි පොඩ්ඩක් ඉන්න ඉතින් මං මේ වෙද්දී අපිට සබ්ස්ක්‍රයිබර්ස්ලා 70 දෙනෙක් ඉන්නවා ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන් තියාගන්න වගේම අනිවාර්යෙන් දාන වීඩියෝස් බලන්න ඉතින් මම හිතන විදිහට සබ්ස්ක්‍රයිබර්ස්ලා නෙවෙයි වීඩියෝස් බලන්න වෙන කට්ටිය ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකක් බලන්න ඉතින් ලයික් එකක් එහෙම දාන්න සහ කලින් කියන වගේම අපේ WhatsApp Facebook සහ Telegram channel අපි හදලා තියෙන එකේ ඔක්කොම link ටික මම දාන්න description එකේ අනිවාර්යෙන් එහෙනම් ඉතින් අදට වීඩියෝ ඉවරයි තව ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම මගේ ප්‍රශ්නයට අනිවාර්යෙන් උත්තරයක් දාගෙන යන්න එහෙනම් ඉතින් අලුත් වීඩියෝකින් ලබන සිකුරාදට හම්බෙමු